මෙවර අපි ඉදිරිපත් කර ඇති පළාත් පාලන අපේක්ෂකයින් අතරින් අපි තාරුණ්‍යයට විශේෂ අවස්ථාවක් ලබා දී තිබෙනවා. ඒ පක්ෂයේ දර්ශනයේ කොටසක් හැටියට. ඉතින් අපිට අවශ්‍යයි මෙන්න මේ තාරුණ්‍ය නිවැරදිව අපේ පක්ෂයේ ස්ථානගත කරලා අර ආණ්ඩුවෙන් දීපු ව්‍යවස්ථාපිත අවශ්‍යතාවය සැපිරීම සඳහා පමණක් තරුණ නම් ලයිස්තුවට දාන සංකල්පයෙන් ඔබට ගිහිල්ලා සැබෑවටම තාරුණ්‍ය අපි අපේ පක්ෂය අවශෝෂණය කරගනිමින් ඔවුන්ට ඒ නිවැරදි නායකත්වය ලබා දෙන්නට. ඉතින් අපේ බලාපොරොත්තුව මම හිතන්නේ ඔබ දැනටමත් දන්නවා. අපේ පක්ෂයේ ජාතික අරමුණු මත පිහිටා කටයුතු කරන නිසා ඒවා විශේෂයෙන් අපේ මේ රටේ මව්බිමේ අනාගතය දෙස දීර්ඝකාලීන දැක්මකින් කටයුතු කරන නිසා අපිට අපේ තාරුණ්‍ය ඉතාම වැදගත්. මේ පක්ෂයේ අනාගතය ඔබයි. මේ පක්ෂයේ දිශානතිය තීව්‍ර කරනු ඇත්තේ ඔබයි. මේ පක්ෂයට ඒ අවශ්‍ය ගාමක ජවය ලබා දෙන්නේ අපේ පක්ෂයේ තාරුණ්‍ය. එතකොට අපිව අභිප්‍රේරණය කරන්නේත් මේ පක්ෂයේ තාරුණ්‍ය. ඒ නිසා මේ හැම අතින්ම අපිට ඔබ ඉතාමත්ම වැදගත්. දැන් මේ තාරුණ්‍ය කෙතරම් දුරට මේ ව්‍යවසායකත්ව රාජ්‍යයක් තුලින් සතුරුදයක් නිර්මාණය කර ගැනීමේ ඒ අදිටනින් යුතුව විශ්වාසයෙන් යුතුව කටයුතු කරන්නේද කියන දේ ජාතික මට්ටමින් ජාතික තලයේ ඒ පණිවිඩය ඒ බැඳීම තීරණය කරන්නට වෙන්නේත් තීව්‍ර කරන්නට වෙන්නේත් ඔබට. ඉතින් ඒ නිසා ඒකත් වැදගත්. ඉතින් අපි බලාපොරොත්තු වෙන්නේ මේ රටේ අනාගතය තාරුණ්‍ය නම් සර්වජන බලයේ අපේක්ෂාවත් මේ තාරුණ්‍ය මත අපි ඉදිරියට ගමන් කළ යුතුයි කියන එක. ඒ කොයි අතින් ගත්තත් වඩාත් හොඳ රටක් නිර්මාණය කර ගැනීමට නම් තාරුණ්‍යයේ ඒ ක්‍රියාකාරී බැඳීම විශේෂයෙන්ම රටක දේශපාලනයට ඒ තාරුණ්‍යයේ සහභාගීත්වය කෝකටත් වැඩියෙන් තාරුණ්‍යයේ සාධනීය දායකත්වය ඉතාම වැදගත්. අවාසනාවකට වගේ කාලයක් තිස්සේ මේ තාරුණ්‍යයට දර්ශනයක් මත පිහිටා වැඩ කරන පක්ෂයක ඇසුර පහස ලබන්නට අවස්ථාව තිබුණේ නැහැ. මොකද බොහෝ පක්ෂ වැඩ කරේ එක්කෝ පුද්ගල කේන්ද්‍රීයව එක්කෝ පවුල් කේන්ද්‍රීයව ඒ ආත්මාර්ථකාමී අභිලාෂයන් ඉටු කර ගැනීම සඳහා කටයුතු කරන ස්වභාවයකි. අනිත් අතින් යම්කිසි දර්ශනයක් මත කටයුතු කරලා ඉස්සරහට එනවායි කියලා අනෙක් එහෙම දේශපාලන ව්‍යාපාරයක් තිබුණා නම් ඒක තමයි මේ ජනතා විමුක්ති පෙරමුණ. මගේ තාරුණ්‍යයේත් අපේ වැඩි ආකර්ෂණය තිබුණේ ජනතා විමුක්ති පෙරමුණට. ඒකට හේතුව ඔවුන් දර්ශනයක් ඉදිරිපත් කරා. ඒ ආකර්ෂණීය දර්ශනයක් විශේෂයෙන් තාරුණ්‍යයට මාක්ස්වාදය මත පදනම්ව සමාජවාදී පාලන ක්‍රමයක් ඇති කර ගැනීමට දේශපාලනය කරා. ඒ නිසා තමයි මමත් ඒ දේශපාලනට සම්බන්ධ වුණේ. ඒ වඩාත් ආකර්ෂණීය කරුණ තමයි සමාජවාදය. සමාජවාදය කියලක අදහස් කළේ මේ නිර්ධන පාන්තික සුබ සාධනය. ඒ තමයි තාරුණ්‍යයට ආකර්ෂණය වෙන කෑල්ල. රටේ බහුතරයක් වන නිර්ධන පාන්තිකයා වෙනුවෙන් කටයුතු කරන්න. ඒ සඳහා ප්‍රාග්ධන හිමිකරුවන් වන ධනපතීන්ට එරෙහිව කටයුතු කරන්න. ඒ ධනවාදී චින්තනය තුළ තියෙන සංකල්ප වන ඒ ධනවාදී රාජ්‍ය ධනපතීන් විසින් මෙහෙවන ඒ ධනවාදී රාජ්‍යයට විරුද්ධව කටයුතු කරන්නට තමයි අපි ආකර්ෂණය වුණේ ජනතා විමුක්ති පෙරමුණට. එතකොට 76 වසරක නිදහසින් පසු ශ්‍රී ලංකාවේ 55 වසරකට වැඩි කාලයක් මේ රටේ තාරුණ්‍යයේ දාර්ශනික දේශපාලනය දර්ශනයක් ඇතුව දේශපාලනයක් කරන්න නම් කවුරු හරි ගියේ ඔතෙන්ට තමයි. ඒ නිසා තමයි
71දී ගල්කට සරගෙන පොලිසිය වලට ගහන්න තරම් තාරුණ්‍ය අවිප්‍රේරණය වුණේ ඒ ධනපති ක්‍රමයට විරුද්ධව. ධනපතිය පරද්දන්නට, ධනපති රාජ්‍ය වටන්නට විශාල තරුණ මරණ පිරිසක් සිදුවීමකින් පස්සේ තමයි ඒක අවසන් වුනේ. එතකොටත් තිබුණේ වාමාංශික රජයක්. මැදමාවතේ ගිය රජයක්. ඊළඟට 88 89 දිත් සිදු වුණේ ඒ වගේම විශාල ඛේදවාචකයක්. ඒ වෙලාවෙත් අපේ සටන් පාඨය වුණේ ජේ.ආර්. මරමු. ඒකට හේතුව තමයි ඒ ධනපති රාජ්‍ය පරාජය කිරීම සඳහා අපි සටන් ගත වෙනවා ඒ ක්‍රමයට විරුද්ධව. මේ ක්‍රමයේ ලක්ෂණ හැටියට අපි ඉගෙන ගත්තේ රාජ්‍ය ව්‍යවස්ථාදායකය, මේ පාර්ලිමේන්තුව, මාධ්‍ය, ධනපති හිමියන් විසින් පවත්වාගෙන යන මාධ්‍ය, ධනපතින් ඒ මාධ්‍ය ඒකට කිව්වේ ඒ කාලේ තිබුණේ පත්තර විතරයිනේ. සල්ලි ගෙදර, බේරේ ගෙදර, තා මොකද්ද ගෙදරක් තිබුණා. ඒවට ගහන්න ඕන කියලා තමයි කිව්වේ. එතකොට ඔක්කොම ගිහිල්ලා ඒ වැඩේ කරලා මැරුණා. අපි මේක තේරුම් අරගෙන ප්‍රශ්න කරලා මේකෙන් නිසි අවස්ථාවේදී එළියට ආවා. අපි ඒ මිනි මරණ දේශපාලනට විරුද්ධ නිසා එළියට ආවා. විශේෂයෙන්ම වාමාංශික අපේ සහෝදරත්වය කොමියුනිස්ට් පක්ෂයට සම්බන්ධ වෙලා හිටපු, සම සමාජ පක්ෂයට සම්බන්ධ වෙලා හිටපු අය පවා ඝාතනය කරන්නට පටන් ගත්තට පස්සේ මෙහි නොගැලපීම ඊටාම පැහැදිලි වෙන්න පටන් ගත්තා. කොහොම වුණත් මරණික වැරදි. ඒ නිසා අපි එකතු වුණේ නැහැ ඒ වැඩේට. හැබැයි මම මේ කියාගෙන ආවේ අද එදා ඉඳලා මේ ගැන යම් විශ්වාසයක් තිබිලා මම විවිධ අවස්ථාවල ජනතා විමුක්ති පෙරමුණට අතරින් පතරත් උදව් කරලා තියෙනවා. ඇයි මම හිතනවා වැරදුනත් ඒ වැරදි වැඩ කරත් මේගොල්ලන්ට අවංකව මනාවක් තිබුණා මේ නිර්දන පාන්තිකය දේශපාලනය ගැන කියලා. නිර්දන පන්තිය බේර ගන්නට කියලා. මොකද ඒක හොඳ සංකල්පයක්. අපි අදටත් විශ්වාස කරන සංකල්ප. මේ රටේ දුගී සහ අන්ත දුගී කියලා 70%ක් ඉන්නවනම් ඒක නැති කරන්න නෙමෙයිද අපි කටයුතු කරන්නට ඕන. ව්‍යවසායකත්ව රාජ්‍යයක් හදන්නට ඕන එකට නෙමෙයිද? මේ රටේ කොහොමද 70%ක් මිනිස්සු දුගී සහ අන්ත දුගී කියන කොටසට අයිති වෙන්නේ? ඒක වෙනස් වෙන්නට ඕනේ නැද්ද? අන්න ඒක වෙනස් කරන්නට නම් අපිට අවශ්‍යයි සතුටුදයක් හදන්නට. හැමෝම සතුටෙන් ඉන්න විදියට. විශේෂයෙන්ම 70%ක් දුකෙන් ඉන්නවා නම්, අන්ත දුකෙන් ඉන්නවා නම් මොන රටක්ද මේක? බුදුන් පාතැබූ දේශය කියමින්, පින්වන්ත ශ්‍රී ලංකාව කියමින් මේ රටේ 70%ක් මිනිස්සු එහෙම දුක් විඳින්න දෙන්න බෑ. ඒ නිසා තමයි මේ සංකල්පයත් එක්ක අපි අද ඉදිරියට අවිල්ලා තියෙන්නේ. කොහොම වුණත් මට කියන්නට ඕන කාරණේ තමයි අද ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන්නේ අපි එදා විනාශ කරන්න ඕනයි කියපු ඒ ධනපති ක්‍රමේ එහාම කෙලවරට ගිහිල්ලා. මොකද එවකට තිබුණු ධනපති පාලනය ප්‍රසිද්ධියේ කරපු ධනපති පාලනයක්. රාජ්‍ය තන්ත්‍රය ඔවුන් යොදාගත්ත ප්‍රසිද්ධියේම පොඩි බිනිය පාගන්නට නීතිය පාවිච්චි කරා, පොලිසිය පාවිච්චි කරා, නීති හැදුවා. ඒ ඔක්කොම කරා. ඒක නිසා තමයිනේ අපි ගියේ ඒක පෙරලන්න. දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් ඒක පෙරලන්න පෝස්ටර් ගහපු, බිත්තිවල ඇඳපු, තුවක්කු අරගෙන ගියපු, බෝම්බ තියන්න ගියපු මේ ඔක්කොට මොකද වෙලා තියෙන්නේ? අද
කිසිදු ධනපති දේශපාලන පක්ෂයක් ශ්‍රී ලංකාවේ නොකරපු අතිශය අනර්ථකාරී නැවත නිවැරදි කළ නොහැකි වැරදි කරමින් තමයි අද පාලනය කරන්නේ. බොහොම වගකීමෙන් කියන්නේ. එතකොට කොච්චර දුක වැඩිද? අපිට කොච්චර දුකක් දැනෙනවද මේ කරන විනාශය ගැන? දැන් ඔවුන් පාර්ලිමේන්තුවට බෝම්බ තිබ්බා. ඔබ දන්නවා. මොකද මේ පාර්ලිමේන්තුව ධනපතියාගේ පාර්ලිමේන්තුව දුප්පතා පාගන්න නීති හදනවා කියලා. දැන් අද මොකද වෙන්නේ පාර්ලිමේන්තුවේ? අද පාර්ලිමේන්තුවේ කවදාවත් නොතිබුණු කවදාවත් තිබිලා නැහැ. මෙතන ඉන්නවා മന്ത്രിවරු, ඇමතිවරු. ඒකාධිපති පාර්ලිමේන්තුවක්. සභානායක කියන්නේ කතානායකට මයික් එක කට් කරන්න කියලා. විපක්ෂෙන් කතා කරනකොට. අපි කතා කරනකොට අපි ස්ථාවර නියෝගයට අවස්ථාවක් ඉල්ලනකොට ඒගොල්ලත් එක පන්ති පහට ගිහිල්ලා නිර්ධන පාන්තික දේශපාලනය වෙනුවෙන් පෙනී සිටපු එවැනි අතීතයක් තියෙන කෙනෙක් කියලා හිතන්නේ නෑ. මම දැන් දරපතියෙක් කරලා මම ප්‍රභූවරයෙක් කරලා මොකද මම මේට් 50 එකෙන් ගිහිල්ලා දැන් මම සල්ලි හම්බ කරලා තියෙන නිසා. ඒතර මමද දරපතියා මේ රටේ. මගේ අම්මා ගමේ ගුරුවරියෙක්. මගේ තාත්තා රජයේ සේවකෙක්. අපි කොළඹට ඇවිල්ලා කොළඹත් එක්ක හැපිලා ඒ ක්‍රමයේම අතික්‍රමණය කරලා යම්කිසි ධනයක් නිර්මාණය කරගත්ත එක ධනපතියද? ධනපතිය වෙන්නේ ක්‍රියාවෙන් මිසක් බැංකුවේ තියෙන සල්ලි ප්‍රමාණයෙන් නෙමෙයි. ක්‍රියාවෙන් ඔවුන් බලන්නට ඕන දිලිත් ජයවීර ධනපතියෙක්ද නැද්ද කියලා. ඒක උන් හොඳටම දන්නවා. ඒක නිසා තමයි මම ගතු කියන්න හොඳ නැහැ අපේ ආච්චි කියලා දුන්න විදිහට. ඒ වචනේ මගේ ආච්චි. ගතු කියන්න හොඳ නැහැ. ගතු කියන්න හොඳ නැහැ. ඒත් මට කියන්න සිද්ධ වුණේ අර හඳුන්නෙච්ච සහෝදරයාට අර ඉල්විරුමා සමරු දෙකකට අනුග්‍රහය දෙනකොට දිලිත් ජයවීර කියලා කියන්න උනේ පොඩ්ඩක් මතක් කරලා දෙන්න. මොකද හේතුව? මම ක්‍රියාවෙන් ධනපතියෙක් නෙමෙයි. මගේ ක්‍රියාව තුළ කොහෙද මගේ ධනපතිකම තියෙන්නේ? මගේ සේවක සේවය සම්බන්ධතාවය ප්‍රසිද්ධ කාරණයක්. මට මචං කියනවා විතරයිනේ. මගේ ගාව සේවකයෝ නැහැනේ. මගේ පළමු නමින් ආමන්ත්‍රණය කරන්නේ. මට සහෝදරය කියන්න ඕනෙත් නැහැ. ඉතින් මගේ ක්‍රියාවෙන් මම ඔප්පු කරලා තියෙනවා. මම තවදුරටත් නියෝජනය කරන්නේ මේ රටේ අපි උපන් තැනින් ආපු අපේ මහ පොළොවේ මිනිස්සු කියලා. එතකොට දැන් ප්‍රහාරය වැඩියෙන් එල්ල වෙලා තින්නේ කාටද? මේ ඒගොල්ලත් එක්ක එකට කහට එක බීලා හැලපෙක කාපු දිලිත් ජයවීර මිසක් ඔය පාර්ලිමේන්තුවේ විපක්ෂයේ ඉන්න කවුරුත් නෙමෙයි. ඇත්තම කිව්වොත් උපසභාපතිතුමනි, අපේ සභාපතිතුමනි, මට විපක්ෂයේ හොයාගන්න බෑ කවුද ඇත්තටම විපක්ෂයේ ඉන්නේ කියලා. අවංකවම කිව්වොත් කොහොම වුණත් මං උපකල්පනය කරනවා මේගොල්ලෝ විපක්ෂයේ ඇති කියලා. හැබැයි ඒ සාහසික ප්‍රහාරය එල්ල වෙන්නේ මට පමණක් බව පැහැදිලි. මොකද අනිත් ඒවා නිකන් හුරතල් ප්‍රහාර. දැන් මට ගහනකොට ගහන්නේ වැටෙන්න. අමාරුයි වටන්න. හැබැයි එහෙම තමයි ගහන්නේ. එයා අර මරණීය ප්‍රහාර. හැබැයි මේ සංකල්පය තේරුම් ගන්නටයි මම ඔබට ආරාධනා කරන්නේ. මම කියන්නට හදන්නේ කරුණු තුනක්. එකක් තමයි අපි මේ බිහි කරපු පක්ෂ සර්වජන බලය අපේ සභාපතිතුමා කිව්වා හැටියට මේක සංකල්පයක් මත පිටලා හදලා තියෙනවා. මේක ප්‍රායෝගික සංකල්පයක්. මේ ලොව පිළිගත් සංකල්පයක්. දියුණු වීමට ඇති එකම මඟ
මොකද අපේ ලාල්කාන්ත මොන වුණත් අපේ මිත්‍රයා. අපේ ලාලා හොඳ මිනිහා. එයා කියන එක ඇත්ත. සමාජවාදය ඉවරයි. මාක්ස්වාදය කොහෙත්ම නෑ. කේන්ස් න්‍යායත් ඉවරයි. දැන් ඇඩම් ස්මිත් අර එහෙම්මෙන් කියපුවා තමයි ඇත්ත කතාව. ඒ නිසා රනිල් වික්‍රමසිංහට තමයි එයාට පේන විදිහට ලංකාවේ දර්ශනයක් තියෙන්නේ. ඒකත් ඇත්ත. ඒ වෙන කවුරුත් එහෙම කතා කරන්නේ නැති නිසා. හැබැයි අපි ඒකට ඉදිරිපත් කරා. ඒ ඇති වෙලා තියෙන අලකලංචියට විසඳුමක්. පක්ෂයක් හැදුවා, දේශපාලන ව්‍යාපාරයක් හැටියට ජනගත කරා, ගමට ගියා, දැන් ගමින් ගමට යනවා මේ පණිවිඩය කියලා. ඔබට ඒ අවස්ථාවයි දැන් උදා වෙලා තියෙන්නේ. දෙවනි කාරණය මම මේ කියන්නට උත්සාහ කරේ. මේ දේශපාලන යථාර්ථය තුල අද ලංකාවේ නිර්මාණය වෙලා තියෙන්නේ ලංකාවේ ඇතිවෙච්ච ලොකුම බොරුව. මොකද ජේ.ආර්. ජයවර්ධන ගොඩක් දේවල් කරේ ප්‍රසිද්ධිය. ජූලි වර්ජකයෝ ටික ඇදලා දැම්මා. කළු ජූලිය මැතිවල දාලා පටන්ගෙන ගහලා යාපනයේ පුස්තකාලෙත් ගිනි තිබ්බා. කෙලින්ම එයාට විරුද්ධව තීන්දුවක් දුන්න පිටිසරතුමාගේ ගෙදරට කියලා ගල් ගැහුවා. හොරෙන් කරේ නෑ. දැන් මොකද වෙන්නේ? ඊට වැඩි වැරදි වෙනවා. දැන් ඉන්දියාවත් එක්ක කිවිසුම් ගහනකොට පරිප්පු දාගෙන එනකොට ජේ.ආර්.ගේ කාලේ ජේ.ආර්. මේක ඇටෙව්වා. වටේට ගෙනිහිලා ඇටෙව්වා. හැබැයි දැන් අපි දන්නේ නෑ ඉන්දියාවත් එක්ක ගහපු කිවිසුම මොකද්ද කියලා. අපි අදටත් දන්නේ නෑ. දැන් විජිත හේරත් විදේශ මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී කියනවා ඔබට ඕන නම් අර තොරතුරු දැනගැනීමේ පනතෙන් ඉල්ලීමක් කරන්නලු. මේ කියන්නේ කාටද? මේ කියන්නේ ජනතා ඡන්දයෙන් පාර්ලිමේන්තුවට ආව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට කියනවා තොරතුරු දැනගැනීමේ පනතෙන් ඉල්ලීමක් කරාම ඒගොල්ලෝ තොරතුරු දෙන්නම් කියලා. මේක ජේ.ආර්. ජයවර්ධනවත් කරේ නෑ. අපි අර මරන්න කියපු ජේ.ආර්. ජයවර්ධනවත් කරපු නැති වැඩක් මේ. මම දිගින් දිගටම අභියෝග කරනවා මේ ජනාධිපතිවරයාට. ඔය ගහපු කිවිසුම් ටික පුළුවන් නම් දාන්න එළියට. මොකද ඔබ තමයි මේ රටේ 60,000ක් මිනිස්සු තාරුණ්‍ය මැරෙනකන් ඉන්දියානු ව්‍යාප්තවාදය කියපු ඒ සංකල්පය අරගෙන ගියේ. ඔබ තමයි ගියවර මෝදි අගමැතිවරයා ලංකාවට එනකොට කිව්වේ එන්නේ මහා කුමන්ත්‍රණයකට මේ රට පාවා දෙන කිවිසුම් ගහන්නට අපේ සම්පත් සූරා කන්නට කියලා අර තියෙන YouTube එකේ ටිල්වින් අනුර කුමාර මහත්තයා කැමර දුන්නා. දැන් ඒ නිසා තමයි අපේ දැඩිව අපේ ඔළුවට ඇවිල්ලා තියෙන්නේ මේගොල්ලෝ ගහපු කිවිසුම් හොර කිවිසුම් වෙන්නට ඕන කියලා. මොකද ඒගොල්ලෝ තමයි අපිට කිව්වේ. කරුණු සහිතව කිව්වනේ. සම්පූර්ණ ගැන කිව්වා. පාලම ගැන කිව්වා. එතකොට තෙල් ටැංකි ගැන කිව්වා. ආරක්ෂක කිවිසුම් ගැන කිව්වා. අපේ හිතලු නෙමෙයිනේ. මේක කිව්වේ ඒගොල්ලෝ. අද ඇයි මේ වගේ හොරෙන් කිවිසුම් ගහන්නේ? කිවිසුම් ගහුවා විතරක් නෙමෙයි. කොහොම කනගාටුයි. ඒ දර්ශනය අපේ නෙතග ගැටණුවේ දර්ශනය අපිට ලොකු ගෞරවයක් තියෙනවා මෝඩි ජනාධිපතිතුමා අගමැතිතුමා ගැන. මෝඩි අගමැතිතුමා ඒ රට හැදුවා. ව්‍යවසායකත්ව දර්ශනය මත පිහිටා. ඒකට අපි ඉරිසියා කරන්න නරකයි. හැබැයි අපි ඒකෙන් ඉගෙන ගන්න ඕන ඒ විදිහට අපේ රට හදන එක මිසක් ඒ රටේ මිනිස්සෙකුට මේක ඒ රටේ ප්‍රාන්තයක් හැටියට හිතන්න දෙන එක නෙමෙයි. එතුමා එනවනම් එතුමාගේ වාහන ටිකත් අරගෙන. එතුමා එනවනම් එතුමාගේ ආරක්ෂකයොත් අරගෙන. එතුමා එනවනම් එතුමාගේ හෙලිකොප්ටර් ටිකත් අරගෙන. එතුමා එනවනම් එතුමට ඕන තැනකින් මේ රටෙන් පිටට යන්න පුළුවන් කියලා හිතාගෙන අනුරාධපුරෙන් ඉන්දියාවට යන්න බෑ. එහෙම කොහොමද යන්නේ? අන්තර්ජාතික නීතිය අනුව.
මේක දවසකට අන්තර්ජාතික ගුවන්තොටුපළක් කරනවා. මොකද්ද මේ? එතකොට මේක වෙන තව ප්‍රාන්තයක්ද? තමන්ගේ වාහන අරගෙන එන්න, තමන්ගේ ආරක්ෂකයෝ අරන් එන්න. මම කියන්නේ ඒ චෝදනාව වෙන්නේ මෝදී අගමැතිතුමාටවත් ඉන්දියාවටවත් නෙමෙයි. ඒ චෝදනාව වෙන්නේ මේ රටේ ජනාධිපතිවරයාට, මේ රටේ ආරක්ෂක ඇමතිවරයාට, මේ රටේ විදේශ ඇමතිවරයාට. ඇයි? ඒ තරම් නිහීන තත්ත්වයකට අපි පත්වෙච්ච එක ගැන මොන රටද අකමැති? මොන රටේ නායකයෙක් අකමැති තවත් රටකට ගිහිල්ලා තමන්ගේ රටේ වගේ ඉන්න පුළුවන් නම් හැමෝම කැමති. දැන් තව ටික දවසකින් මිත්‍ර විභූෂණ සම්මානය ලබන්නේ ට්‍රම්ප් ජනාධිපතිතුමා. එතුමා ආමත් මිත්‍ර විභූෂණ දෙන්න එපයි. දැන් මොකද අපේ අර පොඩි ඇමතිතුමා චතුරංග ඇමතිතුමා කිව්වේ ලියුමක් යවපු ගමන් අපිට විතරක් නෙමෙයි ලෝකෙට වයින් කළා දැම්මා ට්‍රම්ප් ජනාධිපතිතුමා. ඉතින් එතුමාට මිත්‍ර විභූෂණ නෙමෙයි බෙල්ල එල්ලන්න ඕන. මේගොල්ලෝ ඔක්කොම එල්ලන්න ඕන බෙල්ලේ. ට්‍රම්ප් එක එහෙම නම් ගනුදෙනු කරන්නේ. දැන් මිත්‍ර විභූෂණ වෙලා තියෙන්නේ මේ වැඩේ. දැන් එන රාජ්‍ය නායකයාට මිත්‍ර විභූෂණ එල්ලන්න ඕන. අපි ඒ ගැන සතුටු වෙන්න ඕන. ඒක පදක්කම නිසා. මොකද අපිට ඇඩ් එකක් එනවනේ. ඒක පදක්කම නිසා අපි ඒ ගැන සතුටු වෙන්නට ඕන. ඒක පදක්කම. ඔව් හොඳ මාකටිං පාරක් තියෙනවා. මොකද හැමදාම දැන් ඊළඟට එන හැමෝටම දැන් මිත්‍ර විභූෂණ එයාපෝට් එකේදීම එල්ලන්න වෙනවා. මොකද මේ රටට වෙන නායකයෙක් එන්නේ නැහැ. මොකද ඒගොල්ලෝ තරහකාරයෝද? මෝඩි අගමැතිතුමා මිත්‍රයා නම් සී ජින්පින් ජනාධිපතිතුමා හතුරෙක්ද? ඕක නොදා ඉන්න පුළුවන්ද? දැන් මාලදිවයිනේ අපේ අගමැතිතුමා අපේ හතුරෙක් නෙමෙයිනේ. මිතුරෝ මිත්‍ර විභූෂණ පදක්කම් දානවා ඇරෙන්න වෙන වැඩක් ඉතුරු වෙන්නේ නැහැ. කොහොම වුණත් දෙවනි කාරණය තමයි මම මේ කියාගෙන යන්නේ. මේ වෙන්නේ ලංකාවේ දේශපාලන ඉතිහාසයේ සිදුවන ලොකුම බොරුව. ඔක්කොම බොරු. කියන්නේත් බොරු, කරන්නේත් බොරු, දිගටම කරගෙන යනවා. මම පාර්ලිමේන්තුවේදී කිව්වේ එක දෙයයි සභාපතිතුමා. ඔබට කියන්නට පුළුවන් මම කිව්වේ බොරු, අපි බොරු කිව්වා. බලයට එන්න. ඒක තමයි දේශපාලනේ. එක. දෙක කියන්නට ඕන. දැන් බොරු කියන්නේ නැහැ. දැන් බොරු කරන්නේ නැහැ. එතකොට ජනතාව පිළිගන්න තිබුණා. මොකද ජනතාවත් බලාගෙන ඉන්නේ මොකක් හරි කියලා මේක දැන් අර මාලිමාව කියලා ගහගෙන ඉන්න ප්‍රොෆයිල් පේජ් එකේ අරක දැන් හරි කරදරයක් වෙලා තියෙන්නේ දැන්. මේකට සාධාරණයක් කරනකම් බලාගෙන ඉන්නේ මොන හරි කියනකම්. දැන් හේවගේ මහත්තයා වේදිකාවට නැග්ගොත් ඉවරයි. චතුරංග මහත්තයා නැග්ගොත් ඉවරයි. එතකොට අපේ හඳුන්වන්නේ සහෝදරයා නැග්ගොත් ඉවරයි. මේක හරි විපතක් නේ වෙලා තියෙන්නේ. මාලිමාවට ඡන්දෙ දුන්න අපේ සහෝදරවරුන්ට අනුකම්පා කරන්න එපාය. මේගොල්ලෝ ලැජ්ජ බයට ගමේ ඇදිච්ච මිනිස්සු මේ ඡන්දෙ දුන්නේ අපි වගේ. සભ્યත්වයේ දරුවෝ දැන් කොහොමද පාර වැල යන්නේ? මේ දෙක. තුන්වෙනි එක තමයි මේ රටට මේ දේශපාලන සංවාදයෙන් ඔබට ගියපු සාධනීය දේශපාලන සංවාදයක් තුළ නිවැරදි කිරීමක් වහාම අවශ්‍යයි. ඒ නිවැරදි කිරීම කරගන්නට තමයි අපි සර්වජන බලය හැටියට ඔබට දිගින් දිගටම ආයාචනාත්මකව ආරාධනා කරන්නේ. මේ රටේ තාරුණ්‍ය තවදුරටත් ගිහිල්ලා අර මාලිමාවේ ගොන් කතාවලට ඒ වුණත් අපි මාලිමාවට කියලා කොමෙන්ටු කොටනවා නම් මේ රටට කරන මේ පුණ්‍ය භූමියකට කරන පවක්. මොකද මේ රට මේ අපේ රට අපි මේ කතා කරන සભ્યත්වය තුළ හැමදාම තිබුණේ වෙනත් ගොඩක් රටවල් වලට වඩා අපේ අල්ලපු රට ඉන්දියාවටත් වඩා ඔබට ගියපු තාර්කික ශිෂ්ටාචාරයක්. ඔව් අපිට ඒ පහස ලැබුණේ බුදුදහමේ. නමුත් එවකටත් මේ ශිෂ්ටාචාරය තුළ තාර්කික බවක් තිබුණා, දැනුම්වත් බවක් තිබුණා,
මේ රටේ හිටියේ ගොඩක් මොලේ තියෙන මිනිස්සු. අපි හැමදේම ප්‍රශ්න කරා. අපේ සભ્યත්වයේ හැමතිස්සෙම යෝජනා කරේ යේ ධම්මා හේතුප්පබව. නිකන් ගිහිල්ලා ඒ වුණත් මාලිමාවට කියලා කොටන්න නෙමෙයි. හේතුඵලවාදය. දැන් හේතුවක් නැහැ. කිසි දෙයකට තර්කයක් නැහැ. මොනකොන් කතාවද කිව්වේ? ගිහින් ගැහුවා ලයික් එකක්. අපි මොනතරම් තාර්කික දෙයක් කිව්වොත් වැඩක් නැහැ. ගැහුවා පළවත්තෙන් හා පොලිමක්. ගොඩාක් කේන්ති ගියොත් හොඳට බලන්න සාමාන්‍යයෙන් 2000ක් විතර හා වැදුනා නම් ඒක ඇවිල්ලා තියෙන්නේ හෝල්සේල් පළවත්තේ. හෙමින් වදිනවා නම් ඒ වදින්නේ ටෙලිග්‍රෑම් ගෲප්ස් වල WhatsApp ගෲප්ස් වල මේකට මෙහෙම ගහපන් කියලා එන් කමාන්ඩ් එක ආවට පස්සේ දැන් අපේ වෛද්‍යාචාර්යතුමා හිටපු සෞඛ්‍ය ඇමතිතුමා කිව්වා මේ ඇන්ටිජන් හුටපටේ දැන් මේ දිලිත් ජයවීර කියන දරපතියා මේට් 50 එකෙන් ඇවිල්ලා සල්ලි හම්බ කරලා තියෙන්නේ දූෂණ වංචා කරලා කියලා තමයි ඔය කියන්නේ ඇන්ටිජන් කතාව උදාහරණයකට අරගෙන. දැන් මම ව්‍යාපාරික ජීවිතේ අවුරුදු 32ක් වෙනවා. ඒ කියන්නේ අවුරුදු 30ක් සමාගමක් හදාගෙන අවිලා කළා තියෙනවා. කොම්පැනි 54ක් තියෙනවා. දැන් මට මේගොල්ලෝ කියන්න හදන්නේ දිලිත් ජයවීර ඇවිල්ලා ධනපතියා හොරා. ඇන්ටිජන් තමයි දැන් මේ වැඩේ කරපු විදිහ. දැන් මේක ඊටාම සරලව හේතුඵලවාදය යොදාගෙන ප්‍රත්‍යක්ෂයෙන් තේරුම් ගන්න විදිහට කිව්වා. මේකට කොලයක් තියෙනවා, මේ කොලේ ගහලා තියෙනවා, මේක නීතියක් ඩොලර් 5ට විතරයි ගේන්න පුළුවන්, ගෙනහම විකුණන්න පුළුවන් 1146යි 722ට පමණයි. ඒකේ කොලේ ගහලා තියෙනවා. ආණ්ඩුවෙන් දුන්න NMR එකෙන් දුන්න කොලේ. ඊට වැඩිය 7කට වැඩියෙන් විකුණන්න බෑ. කොහොමද විකුණන්නේ? ඒකේ උපරිම මිලක් නියම කරලා තියෙනවා. අනිත් එක මේක ගෙනාවේ මේක හැමෝගෙම කටේ දාලා ඇන්ටිජන් කරන්න නෙමෙයි. මේ හොස්පිටල්ස් වලට දෙන්නයි මේ හෝල්සේල්. කියන්නේ කන්ටේනර් එකෙන් ආවා පෙට්ටිය පිටින් හොස්පිටල් එකට දුන්නා. ඒකට තමයි ඔක ගෙනාවේ. ඒ වුණාට කියනවා 350ට ගෙනල්ලා 5000ට 10500ට මන් දන්නේ වික්කා. දැන් මේක අර වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී අර හකීම් මහත්තයාගේ ප්‍රශ්නෙට උත්තරයක් දීලා කිව්වා ඔව් ජෝර්ජ් ෂෝට් ගෙනාවා රුපියල් 900ත් 1146 722ත් අතර කියන පරාසය තුල පමණයි විකුණලා තියෙන්නේ. දැන් උනට බලන්නකො තාම කියනවනේ ගෙයින්කට ගියාම ඇන්ටිජන් කියලා. හොරා කියලා. දැන් මේ මට කියනවා දැන් මේ අර රුවන් කී හිටියා. මොකක් හරි කරලා මේක ඇයි ඒ තරමට ලැජ්ජාවක් නෑ බරු කියන්නේ. ලැජ්ජාව නැති කරලා නිර්වින්දනය කරලා දැන් මේගොල්ලෝ මේ සිහිනෙන් ඇහැරෙන්නේ නැත්තම් හරි හුටපටයක් වෙනවා. මොකද හේතුව? දැන් අර කාඩිනල් තුමා පහුගිය ටිකේ ගොඩක් කාර්යබහුලව හිටියා මේ ඊස්ටර් ඇටැක් එක මේ සමරුම එන්න කලින් මහා මොලකරු හොයාගන්න. පාස්කු ප්‍රහාරය පිටිපස්සේ හිටි මහා මොලකරු සොයමින් ඉන්න අතරේ අපි සියලු දෙනාම මමත් ගියපු අපේ සාම්ප්‍රදායික පල්ලිය මම හැදුණු වඩුණු පරිසරයේ මට විශාල බලපෑමක් කරපු අපේ ඉස්කෝලේ තිබුණු පල්ලිය එන්න මිනිස්සුන්ගෙන් ඈත් වෙනවා. ඇයි? අර අලුත් පල්ලි ජාතියක් ඇවිල්ලා තියෙනවා. අලුත් පල්ලි ජාතියක් ඇවිල්ලා තියෙනවා. ඔළුව අත ගෑම බිම දන් වැටෙන ජාති.
මිනිස්සු ඒ සම්ප්‍රදායික ආගමික විශ්වාසය වෙනුවට වෙනත් මිත්‍යා විශ්වාස පස්සේ යන්න පටන් අරන් තියෙනවා. ඒකම තමයි අද දේශපාලනට වෙලා තියෙන්නේ. වෙනදා ඔහොම බොරු කියලා පාරේ යන්න පුළුවන්ද? බොරු කිව්වට ওই විදියට බොරු කියන්න බෑ. දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් මේක අන්න ඒ තත්ත්වෙට පත් කරගෙන යනවා මේගොල්ලෝ. අනුර කුමාර ළඟදීම ශාස්ත්‍රවරයෙක් බවට පත් වෙනවා. ඒ සියලුම ශාස්ත්‍රවරු විවිධ දර්ශන ආගම් ලෝකෙට දීලා තියෙනවා. මෙතුමා දීලා තියෙනවා මුසාවාදය කියන දර්ශනය. ඒ නිර්මාතෘ හා ශාස්ත්‍රූ හැටියට එය සමාජගත කරලා තියෙනවා. මුසාවාදය කියන්නේ යම්සේ ඇත්තක්ද මුසාවාදයේ ඉදිර සියලු දෙනාම මුසාවාදය වෙනුවෙන් පෙනී සිටිමින් තමන්ගේ ප්‍රොෆයිල් වල ඒ ශාස්ත්‍රූවරයාගේ පින්තූරයද දාමාගෙන කිසිම ලැජ්ජාවක් නැතුව ඒ වෙනුවෙන් පෙනී සිටිනවා. ඔක තමයි වෙලා තියෙන්නේ. නැත්තම් අපි අහන එක ප්‍රශ්නයකට උත්තරයක් දීලා නැහැ නේ අද වෙනකන්. දෙන්නෙත් නැහැ දෙන්නත් බෑ. ඉතින් ওই ටික තමයි මට කියන්නට තියෙන්නේ අපේ තාරුණ්‍යයට. අපේ සભ્યත්වය ගැන විශ්වාසයක් ඇති. අපේකම ගැන විශ්වාසයක් ඇති. ඒ ගැන සංවාදයට ලක් වෙන මේ සભ્યත්වයේ මහා මංගල්‍ය. අපේ අවුරුද්ද. සිංහල දෙමළ අවුරුද්ද. මේ වෙලාවේ අපි කතා කරන්නට ඕන. අපේ තාරුණ්‍ය මැදිහත් වෙන්නට ඕන. මෙන්න මේ අපේකම රැකගන්න. හැම රටටම පුළුවන් නම් අපේකම රැකගන්න. ඇයි අපිට අපේකම රැකගන්න බැරි? අපි මේ සමාජ මාධ්‍ය වලින් අර ඔබතුමා කිව්වා වගේ අර TikTok ගහන්න ගිහිල්ලා වැරදිලා බටන් එකක් එබුවොත් ඒ જાතියෙම එනවා. ඒක නිසා අපි හිතනවා ලෝකෙ එහෙමයි කියලා. ලෝකෙ එහෙම නෑ. මුළු ලෝකෙම තමන්ගේ සભ્યත්වය වෙනුවෙන් පෙනී සිටිනවා. ඒ නිසා අපි විශ්වාස කරනවා අපේ තාරුණ්‍යයට පුළුවන් වෙයි. අපේකම රැකගෙන අපේ මනුස්සකමත් රැකගෙන අපිට අපේ සભ્યත්වයෙන් ලබා දුන්න ඒ හිරියොත්ප් ධනය හිරියොත්ප්පියන් ධනං ලැජ්ජා බය ඇතිවීම ධනයක් ඒකත් රැක ගන්නට ඕන. ලැජ්ජ වෙන්න ඕන. ලැජ්ජ වෙන්න ඕන. මේ සමහර අය හැසිරෙන විදිහ ගැන මේකත් රැකගෙන අපි ඉස්සරහට යන්නට ඕන. අපේ තාරුණ්‍යත් එක්ක අපි ඉස්සරහට යන්නට ඕන. අපේ සෙනෙහස අපේ ආදරය රැක ගන්නට ඕන. අපි යන්නට ඕන සාධනීය මාර්ගයක. අපි යන්න ඕන ධනාත්මක මාර්ගයක. එමගින් අපි හැම ශ්‍රී ලාංකිකයෙකුටම මේ සભ્યත්වයේ පහස මෙන්ම ව්‍යවසායකත්ව ආර්ථිකයක් ව්‍යවසායකත්ව වැඩපිළිවෙලක් තුළ හැමෝටම ධනය ඇති තරම් ලැබෙන පරිසරයක් නිර්මාණය කරලා ඒ සතුට නිර්මාණය කරන්නට ඔබ සම්බන්ධ වෙන්නට ඕන. සර්වජන පදක්කම